රුපියල් කෝටි 400කටත් වඩා වැඩි වටිනාකමක් තියෙන වාහන කීපයක් පහුගිය දවස්වල ගුවන් තොටුපොළින් ලංකාවට ගෙනල්ලා තිබ්බා. මේ අතරින් රෝල්ස් රොයිස් පැන්තම් රථයක් ඩඩ්ලි සිරිසේන ගෙනාවයි කියලා තමයි සමාජ මාධ්‍යයේ වාර්තා වෙන්න පටන් ගත්තේ. ඩඩ්ලි සිරිසේන මේක ගෙනල්ලා කියලත් මේ වාහනය පොළොන්නරුවට ගෙනිච්ච කියලත් මේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අය විවිධ ප්‍රකාශනිකුත් කරලා තිබ්බා. ඒ වගේම ඇතැම් අය ඒ පිළිබඳව වීඩියෝ පටත් සකස් කරලා අන්තර්ජාලයට යොමු කරලා තිබ්බා. මේ වාහනවල ගණන් මිනුම් ගැන කියනවා නම් මේ රෝල්ස් රොයිස් පැන්තම් රථයක් ඩොලර් මිලියන 1.6ක් වෙනවා කියලත් මේ සමාජ මාධ්‍ය ඔස්සේ දැන් අදහස් පළ කරමින් සිටිනවා. ඇත්තටම ඩඩ්ලි සිරිසේන මේ රෝල්ස් රොයිස් එක ගෙනාවද? මේ වාහනේ ගෙනාවේ ඔහුද? එහෙම නැත්නම් සමාජ මාධ්‍ය කියන පරිදි ඔහුගේ බෑන කෙනෙක්ද? කට්ටිය කියන විදිහට මේ වාහනේ තියෙන්නේ ඩඩ්ලි සිරිසේන මහත්තයා ළඟ නම් එයාව හොයාගෙන ගිහිල්ලා වාහනේ බලන්න අපිටත් හිතුණා. අන්න ඒකින්ද අපි දුරකථන ඇමතුමක් ගත්තා ඩඩ්ලි සිරිසේන මහත්තයාට මේ වාහනේ බලන්න එන්න, මේ වාහනේ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න අවසර ගන්න කියලා හිතාගෙන. ඒකට ඇමතුමක් දුන්නාම ඩඩ්ලි සිරිසේන මහත්තයා මෙන්න මෙහෙම උත්තරයක් අපිට දුන්නා. හෙලෝ අර මේ රෝල්ස් රොයිස් එකක් ගැන දැන් සෝෂල් මීඩියා වල යනවනේ. ඒක ගෙනාපු කෙනා ඉඳන් අහන්න ඕනේ. ඒ කියන්නේ ඩඩ්ලි සිරිසේන මේ වාහනේ ගෙනාවේ නැහැ කියන එක. මොකද මේ වාහනේ ගෙනාව නම් හැංගිලා පාවිච්චි කරන්න හැකියාවකුත් ඩඩ්ලිට නැහැ. මේක පාරේ යනකොට මිනිස්සුන්ට පේනවා. එහෙමනම් මේ වාහනේ ගෙනාවේ කවුද? ගොඩක් අය ඩඩ්ලි දිහා බල ඩඩ්ලිගේ අරලිය හාල් ගැන කිය මේ වාහනේ ගැන කතා කළාට අවසානයේදී හෙළි වෙන්නේ මේකේ ඇත්ත අයිතිකාරයා ඩඩ්ලි සිරිසේන නෙමෙයි කියන එක.